හායි යාළුවනේ. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ අපේ ජීවිතේ අපි හැමෝම මුහුණ දෙන. හැබැයි අපි හරි විදියට තේරුම් අරගෙන නැති ලොකුම හතුරෙක් ගැන. ඒ තමයි කම්මැලිකම. ගොඩක් වෙලාවට අපේ අම්මා තාත්තා ගුරුවරු එහෙම නැත්නම් අපිම අපිට කියාගන්නවා මම හරි කම්මැලි මට මුකුත් කරගන්න බෑ කියලා. හැබැයි මම අද ඔයාලට කියනවා විද්‍යාත්මකව බැලුවොත් ලෝකේ කම්මැලි මිනිස්සු කියලා පිරිසක් ඇත්තෙම නැහැ. ඔව් ඔයා ඇහුවා හරි. ඔයා කම්මැලි කියලා හිතනවා නම් ඒක ඔයාගේ ඇඟේ තියෙන දුර්වලකමක් නෙමෙයි. ඒක ඔයාගේ මොළේ ඔයාව ආරක්ෂා කරගන්න දාන පොඩි සෙල්ලමක් විතරයි. අපි අද කතා කරමු ඔයාගේ ඇතුලේ තියෙන මාරම හැකියාවන් එළියට එන්න නොදී හිර කරගෙන ඉන්න මේ කම්මැලිකම කියන වෙස්වලාගත් හතුරා ගැන. සහ එකෙන් ගැලවිලා ඔයාගේ සැබෑ දක්ෂතාවලින් ලෝකේ දිනන්නේ කොහොමද කියන. මුලින්ම අපි බලන්න ඕනේ ඇයි අපිට මේ කම්මැලිකම දැනෙන්නේ කියලා. අපි හිතනවා වැඩක් නොකර ඉන්න එක තමයි ලෙහෙසි කියලා. හැබැයි ඇත්තටම වැඩක් නොකර ඉන්නකොට අපිට දැනෙන මානසික පීඩනය වැඩක් කරනකොට දැනෙන මහන්සියට වඩා වැඩි. ඔයාට අත්දැකීමක් ඇති කරන්න වැඩ ගොඩක් තියාගෙන ෆෝන් එක බල බල ඉන්නකොට හිත ඇතුලෙන් ලොකු වරදකාරී හැඟීමක් එනවා. ඒකට හේතුව තමයි අපේ මොලේ තියෙන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකට ඕනේ වැඩේ කරන්න. හැබැයි මොලේ තවත් කොටසක් වන ලිම්බික් සිස්ටම් එකට ඕනේ සුව පහසුව. මේ දෙන්න අතර තියෙන රණ්ඩුව තමයි ඔයා කම්මැලිකම විදිහට දකින්නේ. ගොඩක් වෙලාවට අපි වැඩක් කල් දාන්නේ ඒ වැඩේ අපිට කරන්න බැරි නිසා නෙමෙයි. ඒ වැඩේ කරන්න ගියාම දැනෙන අපහසුවට අපි බය නිසා. අපි බයයි අපිට වැරදෙයි කියලා. අපි බයයි ඒක පරිපූර්ණව කරන්න බැරි වෙයි කියලා. අන්න ඒ පරිපූර්ණවාදය නැත්නම් පර්ෆෙක්ෂනිසම් තමයි කම්මැලිකමේ නියම මුහුණුවර. ඔයාට ඕනේ වැඩේ සුපිරියටම කරන්න. ඒත් ඒක කරන්න බැරි වෙයි කියන බයට ඔයා වැඩේ පටන් ගන්නෙම නැතුළු ඉන්නවා. තවත් වැදගත් දෙයක් තමයි මේ ඩෝපමීන් කියන කතන්දරය. අද කාලේ අපිට ලෙහෙසියෙන් ඩෝපමීන් ලැබෙන ක්‍රම ඕන තරම් තියෙනවා. වීඩියෝ ගේම් එකක් ගහන එක, රීල්ස් බලන එක වගේ දේවල් වලින් කිසිම මහන්සියක් නැතුව සතුට ලැබෙනවා. ඉතින් මොලේ හිතනවා මම ඇයි මහන්සි වෙලා පාඩම් කරන්නේ? නැත්නම් ඇයි මහන්සි වෙලා අලුත් බිස්නස් එකක් පටන් ගන්නෙ? මට ෆෝන් එකෙන් මේ සතුට ලැබෙනවානේ කියලා. මේකින් වෙන්නේ ඔයාගේ සැබෑ හැකියාවන් වැහිලා යන එක. ඔයා ඇතුලේ ඉන්නේ දක්ෂයාට එළියට එන්න නම් ඔයා මේ ලාභ සතුටට තියෙන ඇබ්බැහිය නවත්තන්න ඕනේ. කම්මැලිකම කියන්නේ ඔයාගේ ශක්තිය නැතිකම නෙමෙයි, ඔයාගේ ශක්තිය වැරදි තැනක ආයෝජනය කරන එක. ඔයාට පැය 5ක් එක දිගට වීඩියෝ ගේම් ගහන්න පුරුවන් නම් ඔයාට ඒ ශක්තියම තියෙනවා ඔයාගේ ජීවිතේ දිනන්නත්. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒක පාවිච්චි කරන විදිහ විතරයි. දැන් අපි බලමු කොහොමද මේ තත්ත්වෙන් ගොඩෙන්නේ කියලා. මේකට මම ඔයාලට පුංචි රහසක් කියන්නම්. ඒකට කියන්නේ විනාඩි 2 නීතිය කියලා. ඕනම වැඩක් කරන්න කම්මැලි වගේ දැනෙනවා නම් Tamanටම කියාගන්න මම මේක විනාඩි 2ක් විතරක් කරනවා කියලා. පොතක් කියවන්න කම්මැලි නම් විනාඩි 2ක් කියවන්න. ව්‍යායාම කරන්න කම්මැලි නම් විනාඩි 2ක් කරන්න. ගොඩක් වෙලාවට අපිට අමාරු වැඩේ කරන්න නෙමෙයි වැඩේ පටන් ගන්නයි. ඔය විනාඩි 2ක් මේ වැඩේ කළාම ඔයාගේ මොලේ ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඉතුරු දෙක කරගෙන යන්න ඒක ඉබේම සිද්ධ වෙනවා. තව දෙයක් තමයි වැඩේ කුඩා කොටස් වලට කඩන එක. ලොකු කන්දක් දකිද්දී අපිට බය හිතෙනවා. හැබැයි අපිට පේන්නේ ඊළඟට තියෙන පියවර විතරක් නම් අපිට ලෙහෙසියෙන් මේක යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සාර්ථකත්වය ගැන හිතන්න. ඔයා අද දවසේ කම්මැලි වෙලා ඉන්න හැම තැප්පරයක්ම ඔයාගේ අනාගත හීන වලින් ඔයාව ඈත් කරනවා. අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයා මේ ලෝකෙට ආවේ නිකම්ම ඉපදිලා මැරිලා යන්න නෙමෙයි. ඔයා ඇතුලේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් මොකක් හරි සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවාමයි. ඒක චිත්‍ර අඳින්න වෙන්න පුළුවන්, සින්දු කියන්න වෙන්න පුළුවන්, ගණන් හදන්න වෙන්න පුළුවන්, නැත්නම් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. කම්මැලිකම කියන මේ මීදුමට ඉඩ දෙන්න එපා ඔයාගේ සැබෑ සූර්යාලෝකය වහගන්න. අදම මේ මොහොතේම තීරණය කරන්න. පොඩි හරි පියවරක් ගන්න. ඔයා වැඩ කරන්න පටන් ගද්දි කම්මැලිකම ඉබේම පලා යනවා. මතක තියාගන්න සාර්ථක මිනිස්සු කියන්නේ කම්මැලි නොහිතුණු මිනිස්සු නෙමෙයි. කම්මැලි හිතුණත් ඒක පරද්දලා වැඩ කරපු මිනිස්සුන්ටයි. ඔයාටත් ඒක කරන්න පුළුවන්. ඔයාගේ ඇතුලේ ඉන්නේ සැබෑ දක්ෂයාව අද ඉඳන් නිදහස් කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අද ඉඳන් ඔයාගේ කම්මැලිකම පරද්දන්න පියවරක් ගන්නවා නම් ඒක පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ඔයාගේ ජීවිතේ දිනවන්න උදව් වෙන වීඩියෝ බලන්න අපේ අපුරු ලෝකයේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝම Tamanගේ හැකියාවන් විශ්වාස කරලා ධෛර්යයෙන් වැඩ කරන්න. මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.